මිනිස්සු හයියෙන් කෑ ගහන්නේ ගොඩාක් බය වුණාම නේද? එහෙම ලතෝනි සද්දයක් දැන් ඇහෙනව නේද? ඒ ලතෝනි සද්දය ඇහෙන්නේ පුංචි ඡන්දේ ගැන. ලතෝනි සද්දයක් එනව නේද? ඒ එන්නේ ගොඩාක් බය වුණාම. දැන් බය වෙච්ච තරම කියන්නේ කට්ටිය මාධ්‍යයට ඇවිල්ලා කියන්නේ මෙහෙමයි. පොට්ටු ඇවිල්ලා කියනවා අපිට අපේක්ෂකයෝ ඉදිරිපත් වෙන තරමට අපගේ අපේක්ෂක ලයිස්තු පුරව ගන්න බැරිලු. එච්චට කට්ටිය ඉදිරිපත් වෙනවලු. ඔව් අපිට තේරෙනවා ඕගොල්ලන්ට අපේක්ෂක ලයිස්තු දැන් පුරව ගන්න විදිහක් නැතුව කට්ටිය වැල නොකැඩි හොයාගන්න වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අර පොහොට්ටුවේ ඉස්සර මාධ්‍ය ප්‍රකාශ කළ වගේ හිටියේ චන්න ජයසුමනල. චන්න ජයසුමන ඇවිල්ලා දිලිප් ජයවීරගේ පක්ෂයෙන් ඇවිල්ලා කියනවා අපිට අපි දැම්මේ එක දැන්වීමයිලු. එක දැන්වීමයිලු දැම්මේ. සභාපතිවරු, නගරාධිපතිවරු, මන්ත්‍රීලා වැල නොකැඩිනවලු. වැල නොකැඩිනවලු ඒගොල්ලන්ට ලිස්ට් එක පුරව ගන්න විදිහක් නැල්ලු. එච්චට එනවලු. ඔව් ඕගොල්ලන්ට ලිස්ට් එක පුරව ගන්න විදිහක් නැහැ කියලා අපිට තේරෙනවා. ඒ කියන්නේ වැල නොකැඩි එනවට වැඩිය යනවා. ඒකයි. ආවනම් ගිහිල්ලා ස්ථාවරත්වයක් නැහැ කියලා පේනවා. ඒක නිසා ඒගොල්ලොත් එතනින්ම ඉවරයි. ඊට පස්සේ සජිබේ මන්ත්‍රී අජිත් පී පෙරේරා මාධ්‍යට ඇවිල්ලා කියනවා අපි සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගන්නවා. සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගන්නවයි කියලා කියන අරුතෙන්ම අපිට තේරෙනවා දැන් ඕගොල්ලෝ පරාජය බාර අරන් ඉවරයි. ඒ පරාජය බාරගත්තු ප්‍රධාන විපක්ෂයට අපේ හෘදයාංගම ස්තුතිය. ඒ වගේම ඔය සීයාගේ, මෛත්‍රීගේ, පාටලීගේ, ඔය චන්ද්‍රිකාගේ ඒ සෙට් එකේ පොඩි පොඩි කට්ටිය ලොකු සද්ද දැම්මට ඒගොල්ලන්ටත් ලිස්ට් පුරව ගන්න, අපේක්ෂක හොයා ගන්න අපමණ දුකක් විඳින්න වෙනවා. දැන් ඒ දුක විඳිනවා ඒගොල්ලෝ. දැන් අපේක්ෂක පක්ෂේ දුවනවා. මාලිමාව කිසි සද්දයක් නැහැ. සද්දෙකුත් නැහැ. ආණ්ඩුවේ වැඩ ටික කරගෙන ජනතාවට වැඩ ටික කරගෙන ගමන යනවා ඔහේ. යන ගමන් ආණ්ඩුව අපේක්ෂකයෝ ටික ලිස්ට් ටික දැන්ටත් හදලා ඉවරයි. මේ කට්ටිය කියලා. හදලා ඉවර නිසා ආණ්ඩුවට කිසිම බය වෙන්න දෙයක් නැහැ. අපේක්ෂකයෝ වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. ගානට අපේක්ෂකයෝ ටික ඉන්නවා. විනයක් ඇතුව තියෙන පක්ෂනේ. ඒක විනයක් ඇතුව ඒ ලිස්ට් ටික වෙනවා. දැන් අන්තිමට කියන්න තියෙන්නේ දැන් ඔය සද්ද බද්ද ඔක්කොම දාලා අන්තිමට ගන්න එපා වෙන්නේ. එක්කෙනෙක් 1.50යි, එක්කෙනෙක් 2.50යි, එක්කෙනෙක් 3.50යි, තව එක්කෙනෙක් 19.50යි, තව එක්කෙනෙක් 20.50යි. ඔය වගේ ගණන් වල තමයි රැඳෙන්නේ. සද්දෙත් නැහැ. අන්තිමට වැඩත් නැහැ කියලා තමයි කියන්නේ වෙන්නේ. සද්දෙම විතරයි. අන්තිමට සද්ද නොදා හිටපු මාලිමාව ගමත් බාර අරගෙන ගමේ සංවර්ධනයත් පටන් ගන්නවා. ඕගොල්ලෝ ඔහම සද්දම දාගෙන අන්තිමට වැඩකුත් නැති විදිහටම ඉන්නකෝ. ඒක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. මාලිමාවට ගම බාරයි.